ආයුබෝවන්. පීතරාදියට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සමාජයේ සංගෝපු පැත්තක්, එහෙම නැත්නම් නොපෙනෙන පැත්තක් ගැන කතා කරන්න මාත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මම අද කතා කරනවා ලස්සන මාතෘකාවක්. සමාජවාදය. අපි හැමෝම දන්න, හැමෝටම ඇහිලා තියෙන මාතෘකාවක්. මොකද්ද මේකේ තියෙන සැඟවිච්ච කාරණය? ඔව්, මේකේ තියෙනවා ලොකු සැඟවිච්ච කාරණයක්. අපි හැමෝම දකින්න සමාජවාදයයි ඇත්තටම ක්‍රියාත්මක වෙන සමාජවාදයයි කියන්නේ දෙකක්. අන්නේ කාරණේ ගැන මම කතා කරලා අද කියනවා ඇත්තටම ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන සමාජවාදය මොකක්ද කියන කාරණේ. මේ තියෙනවා අපි දකින්න සමාජවාදය. අපි හැමෝටම ඇහෙන මේ සමාජවාදය කියන්නේ තනි වචනයකින්වත්, තනි පේලියකින්වත්, තනි වාක්‍යයකින්වත් නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක නිර්වචනය කරනවා මෙන්න මේ වගේ ඡේදයක් විතර තියෙනවා. මේක ඇතුලේ තියෙනවා සමානාත්මතාවය, සාධාරණත්වය, ධනවාදය, පෞද්ගලීකරණය, නිර්ධන පන්තිය, ධන පන්තිය, මෙන්න මේ වගේ ලස්සන වචන කොටසක්. සරලවම ගත්තොත් සමාජවාදය කියන්නේ රටක ආදායම් උපයන නිෂ්පාදන හා සේවාවන් වලට රජය මැදිහත් වෙලා ඒ ලැබෙන ආදායම රටේ ජනතාවගේ සුබ සිද්ධියට සමානව බෙදා දෙන කියන කාරණය. නමුත් ලෝක සමාජවාදය මේ විදිය තමයි. මම කතා කරන්නේ ලංකාව සමාජවාදය ඊට වඩා ගොඩක් වෙනස්. ඒක මට පුළුවන් මෙන්න මේ වචන දෙකකින් නිර්වචනය කරන්න. මේ තියෙන්නේ සමාජ විකෘතිය. ඔව්, ලංකාවේ සමාජවාදය කියන්නේ සමාජ විකෘතියක්. වචන දෙකයි. ධනවාදය, පෞද්ගලීකරණය, සමානාත්මතාවය, සාධාරණත්වය, විරකියාව, නිර්ධන පන්තිය, ධන පන්තිය, මේ හැම කාරණාවක්ම ඇත්තටම පුහු මාතෘකා. මේ ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ සමාජය විකෘති කිරීමක්. බලන්න මේ පින්තූරය. මේකේ කියවෙනවා සමාජවාදය ගැන. මේ තියෙන තරාදියක්. මේකේ උඩ පැත්තේ තියෙනවා කාරණා ටිකක්. මේ තරාදිය යට පැත්ත. ඒකෙත් තියෙනවා කාරණා ටිකක්. එතකොට මේ කියන්නේ කඩිරෙන් මේ සමාජ තලය. ඒකට උඩින් ඉන්නවා අපේ සමාජය. මේ පැත්තෙන් ඉන්නවා සමාජවාදී පුජ්‍යලේ. මෙන්න මේ තරාදියේ උඩ පැත්තේ තියෙන කාරණා ටික බලන්න. අගෞරව කිරීම, කඩාකප්පල් කිරීම, විවේචනය කිරීම, බොරු කීම, නිගා කිරීම, මෙන්න මේ වගේ කාරණා හැර සමාජවාදය ඇතුලේ කතා වෙන දේවල් තියෙනවද? ඒ වගේම මේ සමාජයෙන් හංගන දේවලුත් තියෙනවා. ඒ තමයි ආගම දහම, සංස්කෘතිය, එකිනෙකාට ගරු කිරීම, ආදරය කිරීම, මෙන්න මේ වගේ කියන කාරණා. සමාජවාදීන් නිතරම කතා කරන්නේ එයාලගේ පුජ්‍යලික ජීවිතවල රැඳිලා තියෙන්නේ, අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ කාරණා. එයාලා මෙන්න මේවෙන් සමාජය ඈත් කරනවා. මෙන්න මේවට සමාජය ලං කරනවා. අන්න ඒකයි මම කියන්නේ සමාජවාදයේ සමාජ විකෘතියක් කියලා. මේ තියෙන්නේ සමාජවාදය ඇතුලේ තියෙන සියලුම කාරණා නෙවෙයි. මේකේ උඩයි පල්ලෙයයි තව ගොඩක් කාරණා තියෙනවා. මේ තියෙන්නේ ඒ කාරණා. සමාජවාදීය සමාජ විකෘතියක් කියන්න පුළුවන් කාරණා බොහොමයක් තියෙනවා. එයින් කාරණා කීපයක් සාරාංශ කරලා අරගෙන මම මෙන්න මේ විදියට ඔයාලත් එක්ක ඉස්සරහදී කතා කරනවා. ජාතික වීරයන් හරහා කොහොමද සමාජවාදයේ සමාජ විකෘතියක් වෙන්නේ? 1948 කියන වර්ෂය හරහා කොහොමද සමාජවාදයේ සමාජ විකෘතියක් වෙලා තියෙන්නේ කියලා. ත්‍රස්තවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව හා සාධාරණත්වය, ධනවාදය. මෙන්න මේ කාරණා කීපය අරගෙන මං ඉස්සරහා දවස්වලදී ඔයාලත් එක්ක එකින් එකට කතා කරනවා මේ කොහොමද සමාජ විකෘතිය මෙන්න මේ කාරණාන් හරහා සිද්ධ කරලා තියෙන්නේ කියලා. එයින් පළවෙනි මාතෘකාව විදිහට ජාතික වීරයන් ගැන මං කතා කරනවා ඊළඟ දවසේදී. මං අද කතා කර මූලිකම කාරණය සමාජවාදයේ සමාජ විකෘතියක් කියන එක. ඒක වෙන්නේ කොහොමද කියන කාරණය මම මෙන්න මේ වයින් කතා කරනවා. මේ කාරණා දැනගන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ආයුබෝවන්.